එහෙම ගිහින් සාර්ථක වෙච්ච ආදර කතාවක් තියෙනවා. දැන් ලව් කෝස් තියෙනවා හම්බුනේ. මාස 3 වගේ. ලංකාවේ ඛේදවාචකයක් තමයි වික්කසාත වැඩි. ඛේදවාචකයේ කොච්චර දරුණුද කියනවා නම් දවසට දුරකථන ඇමතුම් කොහොමත් 400ක් විතර මට එනවනේ. වැඩිමනක් තියෙන ප්‍රශ්න මොනවාද? පෞල් ප්‍රශ්න. මිනිස්සු දන්නේ නැහැ පෞල කියන එක පන්සල වගේ තියෙන්න ඕන. පෞල පන්සල වගේ තියෙන්න. පෞල පන්සල වගේ තියෙන්න නම් ওই සම්බන්ධතාවය කොහොමද ගොඩනගෙන්න ඕන? අර ජනශ්‍රුතියේ හොඳ කතාවක් තියෙනවා. මම අර සැකයට කලින් මේ කාරණේ ඔබතුමා මතු කරපු හින්දා කියලා. පුතා ගිහිල්ලා කියනවා තාත්තට මට කසාද බඳින්න ඕන. තාත්තා මොකද කියන්නේ? දැන් තරුණයෝ මේවා හොඳට මතක තියාගන්න ඕන. හොඳද? අද ළමයි ඉන්නවා ඉන්න ගෙයක් දොරක් නැහැ, යන්න තැනක් නැහැ. මේ අවුරුදු 17 පැන්න ගමන් කොහේ හරි ඉන්න කෙල්ලෙක් තියාගෙන කොහේ හරි යනවා. සති 3-4කට විතර පස්සේ ජීවිතයක් අනාථ වෙනවා. දරුවන්ට දෙමව්පියෝ නැති වෙනවා. මේ ජනශ්‍රුතියෙන් උගන්වනවා තාත්තා කියනවා අර පුතාට කසාත බන්දන්න කුඹුර කොටපන්. මේ කොල්ලා ගිඩි ගාලා ගිහිල්ලා කුඹුර කොටනවා. පුදුම උනන්දුවක්. උනන්දුවක. ඒ කියන්නේ එච්චර දවසක් ඒ උනන්දුව තිබ්බේ නෑ නෑ කසාදෙටමයි හදිස්සිය තියෙන්නේ. ඊට පස්සේ ආවට පස්සේ කියනවා හරි කෙටුව බන්දන්න. වපුරපන්. වපුරන. ගෝයන් හැදෙනවා. කපපන්. අටුව පුරවපන්. දැන් බැඳපන්. කන්න හරි තියනවද? මොකක්ද මේ කියන්නේ? මේ හැම එකටම කාලය කියන එක අවශ්‍යයි. හිතිච්ච ගමන් කරන්න නරකයි. අර අහලා තියෙනවද අපරීක්ෂිත කාරකය කියලා හොඳ සංස්කෘත උපදේශාත්මක ග්‍රන්ථයක් තියෙනවා. අපරීක්ෂිත කාරකයේ හොඳ කතාවක් තියෙනවා. අහලා ඇති මේ හැම කෙනෙක්ම බොහොම පුංචි කතන්දර. අර ජෝඩුවක් ඉන්නවා ගෙදර. ජෝඩුවගේ වැටයින ඉන්නවා මුගටියෙක් වැටිලා. පොඩි මුගටි පැටියෙක්. අරගෙන ඇවිල්ලා දැන් මුගටි පැටියටනේ කිරි දෙනවා ලොකු කරනවා. බිරිඳ මේකට කැමති නැහැ. දැන් මේ තරුණයිනේ කැමති නැහැ. ළමයෙකුත් හම්බෙනවා. ඒත් බිරිඳ කැමති නැහැ. බිරිඳ කියන්නේ ස්වාමියාට ওই මුගටිය අයින් කරලා දාන්න. මේ මුගටිය මේ ළමයාට හරි ආදරේ. මුගටිය මොකද කරන්නේ? දවසක් ළමයා වතුර බේසෙමේ ඉන්නකොට නාගයෙක් එනවා. මුගටිය ශරණිකව පැනලා නාගයා කීතු කීතු කරනවා. නාගයාගේ මේ මුගටියගේ කටේ ලේ. බිරිඳ ගිහිල්ලා හිටියේ වතුරගෙන් වතුර කලේ අරගෙන එනවා මුගටියට හරි සතුටුයි. ඇයි? අර ගෙදර පොඩි එකා බේරගත්තා. දැන් මුගටිය බලාගෙන හිටියේ බිරිඳ ඇවිල්ලා මුගටියව වැළඳ ගනි අත ගායි තරහ නැති වෙයි. කටේ ලේ පුරවගෙන ඉස්සරහට යනවා. අර බිරිඳ මොකද කරන්නේ? වතුර කලේ අතාරනවා මුගටියගේ ඇඟ උඩට. ඇයි? දරුවට හානියක් කරා කියලා. මේ දරුවා කාලා මගේ දරුවා කාලා ඇවිල්ලා තියෙන්නේ. අපරීක්ෂාව ජීවිතේ පුරුදු වෙන්න ඕන මොකක්ද? සුපරීක්ෂාකාරී වෙන්න ඕන. හොයන්න ඕන. බලන්න ඕන. හොයන්න නැතුව බලන්න නැතුව ඔය පොරණෙව්ව තියනව නේද? හැම එකක් මෙහෙමයි. මේ ලෝකේ තියනවා සම්මතය අසම්මතය කියලා එකක්. මේ ලෝකේ තියනවා ගැළපීම නොගැළපීම කියලා එකක්. අහලා තියෙනවද අර ගෙම්බයි මීයයි කසාද බඳපු හැටි? මීයාගේ ගෑනු සතා මොකද්ද? ගෙම්බගේ ගෑනු සතා ගෙම්බි. ඔය මම බොහොම කෙටියෙන් මේක කියන්නම් අපේ තරුණ මහත්තුරුන්ට හරියට ගැළපෙනවා. නොගැළපෙන එව්වමන ගලප ගන්න මං කියන්නේ මේ ප්‍රේමය තුලදී විතරක් නෙමෙයි මේ ජීවිතේ හැමතැනදී. නොගැළපීම් සහ දරා ගැනීමට නොහැකි වීම මණිකණ්ඨ ජාතකයේත් කියන්නේ ඒකනේ. ජීවිතේ වදයක් වෙන මොකක් හරි තියෙනවා නම් ජීවිතේ පීඩනයක් වෙන මොකක් හරි තියෙනවා නම් අපි අපහසුතාවයට පත් වෙන මොකක් හරි තියෙනවා නම් හරි බර දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න.
පීඩාකාරී දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරන්න. අර ගෙම්බි මීයා එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන මේ ගෙම්බි වැල් පොටක් අරගෙන මීයාගේ කකුලේ කොනක් බඳිනවා, ඉතුරු කොන ගෙම්බි කකුලේ බැඳ ගන්නවා. දැන් කැලේ ඇතුලේ යනවා. හැතැම්ම ගානක් යනකොට ගෙම්බිට සද්දයක් යනවා, මේ කච කච ගාලා ගෙම්බෝ කෑ ගහන සද්ද. ගෙම්බෝ ඉන්නේ වතුරේද ගොඩේද? වතුරේ. එතකොට ගෙම්බිට දැන් කාලෙකින් වතුරට බහැලා නැහැ. ඇයි අර මීයා කකුල බැඳලානේ. මීයාත් එක්ක වතුරට බහින්න බෑ. මීයාට හුස්ම ගන්න බෑ. මීයා මැරෙනවා. එතකොට ගෙම්බිට අර සද්දය ඇහුණා, වතුර පිරිච්ච පොකුණ දැක්ක. මීයා අමතකුණා, මොකද කරේ? පැන්න ගිහිල්ලා වතුරට. ගෙම්බි යට යනවා, උඩ එනවා, පීනනවා. හොන්දට නානෝ. මීයා මැරෙනකම්ම මොකද කරේ? ගෙම්බි නෑව. ගෙම්බිට ගැලපෙන කසාදයක් කරගත්තා නම් අදටත් නානෝ. මීයට ගැලපෙන කසාදයක් කරගත්තා නම් අදටත් ඉන්නේ. මේ ලෝකේ නොගැලපෙන කොච්චර වැල්පොටෙන් බැඳලා තියෙනකොට ඇද ඇද යන්න ඇද මූකලන් අස්සනේ. එහේ